මිස් කොහෙද? මම තලවතුගොඩ. මොනවාද මිස් කරගන්න තියෙන වැඩ? තට්ටු දෙකේ බිම තියෙන ගෙයක් කාමර 4ක් තියෙනවා. ගේ අස් කරලා අතු ගාලා සුද්ධ කළා. ඊට පස්සේ ගෙදර 3 දෙනෙකුට විතර උයන්න තියෙනවා. ඔව්. ඔෆිස් යන අය නෑ, පොඩි ළමයි නෑ. වීකෙන්ඩ් එකේ 5 දෙනෙකුට උයන්න තියෙනවා. වීකෙන්ඩ් එකේ අර දූලා එනවා ඒකයි. හා හා. නැත්තම් අනිත් දවසට 3 දෙනෙක් වගේ වීකෙන්ඩ් එකේ 5 දෙනයි. එයාට ඉන්න මේ කාමරයක් ඇඳක් ෆෑන් එකක් අර ඔක්කොම තියෙනවා. මේක හොඳ මේ ලොකු හවුසින් ස්කීම් එකක්. ඒ ඔක්කොම තියෙනවා. හා හා. එතකොට මේ සිකියුරිටිත් තියෙනවා. තියනවා නේද? ඔව්. වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්න? සාමාන්‍යයෙන් මම බලන්නේ ටිකක් ගොඩක් වයස නැති ඔව්. 65ට 60ට අඩු වගේ හොඳට ප්‍රියමනාප වැඩ කරන්න පුළුවන් ගෙදර වගේ ඉන්න පුළුවන් කෙනෙක් බලන්නේ. අවුරුදු 50 60 වගේ අතරද? ඕ 60ට වැඩි වුණොත් බැහැනේ අමාරුයිනේ ලෙඩවලුත් ඔව්. ලෙඩවල් නැති ඔය ප්‍රෙෂර් ෂුගර් නැති මේ කොලෙස්ටරෝල් නැති එහෙම එක්කෙනෙක් බලන්නේ මොකද මම පොඩ්ඩක් සනීප නැතුව ඉන්නේ ඊට පස්සේ මොනවා හරි හදිසියක් වුණොත් මට ටක් ගාලා එයා එක්ක යන්නත් බෑ මගේ පුතා රට ඉන්නේ හා හා. මේ සැලරි එක කීයක් දෙනවද? 50000ක් දෙන්න. 50ක් පුළුවන් නේද? හා. ඔව්. මම රිටයර් වෙච්ච ටීචර් කෙනෙක්. හා හා. එතකොට මාසෙකට දවස් 3ක් හරි මාස දෙකකට දවස් 6ක් වගේ නිවාඩුවක් ඒක දෙන්න ප්‍රශ්නයක් නෑ ගෙදර ගිහින් එන්න පුළුවන්. පුළුවන් නේ. ඔව්. අවුරුදු නිවාඩු ගන්න කෙනෙක්ද නැති කෙනෙක්ද ඕනි මිස්ටර්? ඒක ඉතින් කමක් නෑ ගන්න ඕන නම් දවස් දෙකක් තුනක් අරගෙන එන්න හරි නවුලක් නෑ. නෑ නේද? හා හා. ඔව්. දැන් මිස් මෙහෙමයි අපේ ඇත්තටම දෙතුන් දෙනෙක් ඉඳලා දැන් දැම්මා එක්කෙනෙක් එන්න ඉන්නවා අද. ඔව්. එයා ඔව්. කොට පස්සේ බලලා කෝල් එකක් ගන්න නැත්නම් ආයේ හෙට තමයි කට්ටිය එන්නේ මිස්. ඒ කියන්නේ අර අපිට හරි ඔයා බලන්න කෝල් එකක් දෙන්න මට ආවොත්. හා 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 හරි මිස් හරි. 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 හරි.